මම පර්සියන් කරන ඉගෙන ගත්ත දේවල් තියෙනවා. එක ෆෑන් කෙනෙක් විදියට එන්න ඉන්ස්පයර් වුණ කැරක්ටර් එකක් ඉන්නවද කවුරු හරි? මෙහෙම දෙයක් තියෙන මෙතන. දැන් අපි ගත්තොත් අපි දැක්ක කෙනා ඇවිල්ලා පර්සි අංකල්නේ. නමුත් අපිට කවදාවත් පර්සි අංකල් වගේ වෙන්න ඊට පස්සේ ගයන් සේනානායි ගයන් අය ඉන්නවා. ඒ කවුරුවත් වෙන්න කොයිලකම මම උත්සාහ කරලා නැහැ. නමුත් අපි දැක්කවුන් කණ්ඩායම දිරිගන්නවා. ගයන් අය ක්‍රමේ වෙනස්, පර්සි අංකල්ගේ ක්‍රම වේදේ වෙනස්. ඒ දෙන්නව තමයි අපි ඉස්සෙල්ලම දැක්කේ. ඉතින් ඒ දෙන්නට ලොකු ගෞරවයක් තියෙනවා. හැම වෙලාවෙම පර්සි අංකල් ජීවිතුන් අතර නැති වුණත් අපි මතක් කරනවා. ගයන් අයත් මතක් කරනවා. ගයන් අයත් එක තමයි මම පළවෙනි ටුවර් එක ගියේ 2016 වර්ල්ඩ් කප් එකට. ඉතින් ඒ ගිය වෙලාවෙත් ගයන් අයත් එක්ක ගිහිල්ලා ඒ විදේශ සංස්ථාවේදී ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඉතින් අපිට දැනගන්න පුළුවන් පර්සි අංකල් එක්ක මොන වගේ මෙමරිස්ද තියෙන්නේ? මම පර්සි අංකල්ගෙන් ඉගෙන ගත්ත දේවල් තියෙනවා කියන්නේ මම දැක්කා ඔහුගේ ඔහු කවදාවත් මේ ක්‍රීඩාව ඇතුලේ නීති විරෝධී විදියට දේවල් වලට අපි ගමු කෙනෙක් ගේට්ටුවකින් ගන්න හෝ ඒ වගේ දෙයක්වත් ඔහු කරන්නේ. ඔහුගේ ආව ටිකට් එකක් තියෙනවා. ඔහු ඒක දීලා එයාව ගන්නවා මිසක් කාවත් එහෙම ගත්තේ නැහැ. ඒ දේවල් දැකලා තියෙනවා. ඒකෙන් මම විශේෂයෙන් කියනවා එයා මට කිව්ව දෙයක් තියෙනවා. ඔය හැමදාම ගාල්ලේ ටෙස්ට් මැච් එකක් තියෙනවා නම් එයා ගාල්ලේ කොටුවේ තියෙනවා. එයාට නවතින්න තැනක්. එයා එතනින් ඇවිල්ලා මම ඉන්න තැනට ඇවිල්ලා මට කතා කරලා තමයි යන්නේ. එයා හැමදාම කියනවා ඉතින් මම තාම ඉන්නවා. මගෙන් පස්සේ මේ වැඩේ හොඳට කරගෙන යන්න කියලා මට කියලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම නෙමෙයි ඉතින් ගයන් අයියා ඉන්න එයාගෙන් පස්සේ එයාගේ ෂැඩෝ එක වගේ මේක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් එයා කියපු කතාව ඒක තමයි මේ ඔයා මේ වැඩේ හොඳට කරනවා. මේ ඔයා දිගට මේක හොඳින් කරන්න කියලා.